පළමුවෙන්ම අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා පිළිබඳව බැලුව විට සමස්තයක් වශයෙන් ඔහු 225 മന്ത്രിවරුන් අතර පළවෙනි ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම සැසිවාර 1091කට තාමත් සක්‍රියව ඔහු සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂ කරුණු 14ක් සම්මාදයෙන් ඔහු තමන්ගේ සහභාගීත්වය දක්වලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අපිට කියන්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේත කාලයේදී ඔහු රෝහල් 63කට මිලියන 190කට වැඩි ප්‍රමාණයකට ඒ අරමුදල් ලබා දීලා ඒ සංවර්ධනය කිරීමට උපකාර දක්වලා තිනවා. ඒ වගේම පාසල් 89කට ඒ බස් රථ ලබා දීලා තිනවා. ඒ සඳහා ඔහු වියදම් කරලා තිබෙන මුදල රුපියල් මිලියන 434ක්. ඒ වගේම අපි මේත කාලේ දකින්නවා ස්මාර්ට් බෝඩ් විවිධ පාසල් වලට ලබා දෙනවා 385කට පාසල් 385කට රුපියල් මිලියන 429කට අධික ප්‍රමාණයක් වියදම් කරලා මේ වෙනි සමාජ සේවයන් කරලා තිබෙනවා.